හරි ළමයි අපි 2018 ඕලෙවල් කතා කරා 2019 ඕලෙවල් ප්‍රතිශත කතා කරා 2020 ඕලෙවල් ප්‍රතිශත ගාන කතා කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ 2020 ඕලෙවල් ප්‍රතිශත ගාන මගේ අවුරුද්ද ඒකේ තියෙනවා අමල් 112ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගනී 50000ක් අරන් තියෙන්නේ වර්ෂ දෙකක් සඳහා හැබැයි සුළු පොලි එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලී මුදල සෑම අර සුළු පොලිය නේ ගත්තේ එතකොට 50000ක් ගත්තේ 50000ක් ගත්තේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 50000කට 112ක සුළු පොලියක් මේ 100 බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපුණා පේන බිංදු දෙක දාන්න 12 සරක් 5 60යි එතකොට පළවෙනි අවුරුද්දට විතරක් පොලිය රුපියල් 6000යි සුළු පොලියේදී වෙන්නේ රුපියල් 6000මනේ දෙවෙනි අවුරුද්දටත් ගහන්නේ. ඇයි එක නියතයිනේ. එහෙනම් දෙවෙනි අවුරුද්දටත් රුපියල් 6000. දෙවෙනි අවුරුද්දටත් රුපියල් 6000. එතකොට මුළු පොලී මුදල සමානයි රුපියල් 6000 දෙකක් කියන්නේ රුපියල් 12000. රුපියල් 12000. එතකොට මෙයා ගෙවනවා නම් මේක 50000ක් ගෙවන්න ඕනේ මේ 12000ක් ගෙවන්න ඕනේ. හරිද? දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න මේ 50000 මෙයා දානවලු වැල් පොලියක් තියෙන ස්ථාවර තැන්පතු. ඒකට දැම්මට පස්සේ 115ක ස්ථාවර තැන්පතු මේ වැල් පොලියක් ගෙවනවලු. එතකොට අවුරුදු දෙකක් සඳහා දානවලු. එහෙනම් 50000ට මේ 50000 115ක වැල් පොලියක් තියෙන ගිණුමකට දැම්මොත් පළවෙනි අවුරුද්දට ලැබෙනවා 515ක්. එතකොට 515ක් කියන්නේ 510ක් 5000යි 505ක් 2500. එතකොට 7500. එනම් උත්තරේ කීයද රුපියල් 7500. මේ පළවෙනි අවුරුද්දට වැල් පොලිය. දෙවෙනි අවුරුද්දට මොකද වෙන්නේ වැල් පොලිය? අර තිබ්බ මුදලට අර පොලිය එකතු වෙනවා. එතකොට 50000ට 7500 එකතු වුණොත් 57500. ඔය 57500ට 115ක් බලනවා දෙවෙනි අවුරුද්ද සඳහා. මේක පළවෙනි අවුරුද්ද. එතකොට 115ක් බැලුවොත් මේ 100 බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. 575 15න් වැඩි කරොත් 15න් වැඩි කරොත් අපි වැඩි කරලා බලමු 575 කියන එක 15න් වැඩි කරමු 5 සරක් 5 25න් 5 2යි 5 සරක් 7 35යි 35යි 2යි 37න් 3 7 3ක් ඉතුරුයි 5 සරක් 5 25යි 3යි 28යි එක් වරක් 5 5යි එක් වරක් 7 7යි එක් වරක් 5 5යි එතකොට 5යි 7යි 5යි 12යි 8යි 8යි 16යි 5යි 2යි 7යි 1යි 8යි එතකොට එනවා 8625ක් කියලා එන රුපියල් 8625ක් දෙවනි අවුරුද්දට මේ දෙවනි අවුරුද්දට එතකොට මුළු පොලිය විතරක් කීයක් හම්බ වෙනවද මුළු පොලිය විතරක් පළවෙනි අවුරුද්දට 7500යි දෙවනි අවුරුද්දට 8625යි හරිද එතකොට දැන් ස්ථාවර තැන්පතුවේ තියෙනවා 50000කුත් තියෙනවා 7500කුත් තියෙනවා 8625කුත් තියෙනවා එතකොට ඔක්කොම 5යි 2යි 6යි 5යි 11න් 1 එකක් ඉතුරුයි 8 8යි 16යි 1යි 66125ක් රුපියල් 66125ක් දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මේ 50000යි 12000යි කියන දෙකක් ගෙවනවා ගෙවලා ඉතුරු වෙන මුදල 4000ට වැඩි බව පෙන්නනවා එහෙනම් 50000යි 12000යි කියන්නේ 62000යිනේ එහෙනම් 66125 66125න් 62000 අඩු කරොත් මට එනවා 4125ක් කියලා 4125 ලොකුයි 4000ට වඩා ඔන්න බව පෙන්නනවා හරිනේ 2020 වල